Good morning හැමෝටම. මම අද කතා කරන්න යන්නේ සෝලර් පැනල් කම්පැනි එකක accounting process එක කොහොමද අපේ MIS online accounting system එකක් හරහා කරගන්නේ කියලා. එතකොට අපි මුලින්ම අපේ system එකට log වුණාම මෙන්න මේ විදිහේ view එකක් තියෙන home page එකක් තමයි display වෙන්නේ. දැන් අපි බලමු අපේ accounting process එක කොහොමද කරගන්නේ කියලා. අපි මුලින්ම අපේ master files ටික අපේ system එකට enter කරගන්න ඕන. මේ master tables කියන tab එක හරහා ගිහින් අපිට පුළුවන් අපේ master data ටික system එකට enter කරගන්න. අපි මුලින්ම master tables වලට ගියාම මුලින්ම තියෙන account කියන master file එක මේ master file එකෙන් තමයි අපේ system එකට අදාළව chart of account list එක අපි create කරගන්නේ. එතකොට අපි default create කරපු account list එකක් මෙතන තියෙනවා. ඊට අමතරව අපි අලුතින් account එකක් create කරගන්න ඕනේ නම් අපිට පුළුවන් මේ create account හරහා ගිහිල්ලා ඊට මේ තියෙන details ටික fill කරලා account එක save කරගන්න පුළුවන්. ඊළඟට තියෙන අපේ site කියන master file එක solar company එකක් විදියට අපි මේ site කියන master file එක use කරන්නේ අපේ project create කරගන්න. එතකොට example එකක් විදියට අපිට මේ අජිත් කියන person ගෙන් order එකක් එනවා solar panel එකකට. එතකොට අපිට යාගේ project එක identify කරගන්න ලේසි වෙන්න අපි යාගේ නමත් එක්ක අදාළ area එකේ නම දාලා අපි save කරගන්නවා. මේ විදිහට අපිට ප්‍රොජෙක්ට් ආවට පස්සේදී අපි ඒ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගන්න තමයි මේ site කියන master file එක use කරන්නේ. එතකොට අලුතින් ප්‍රොජෙක්ට් එකක් ආවම create site වලින් ගිහිල්ලා ඒ ප්‍රොජෙක්ට් එකට අදාළ නම දීලා මේ details ටික දීලා අපිට පුළුවන් ප්‍රොජෙක්ට් එක save කරගන්න. ඊළඟට තියෙන class කියන master file එක class කියන master file එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඊළඟට තියෙන tax code master file එක මෙතනින් තමයි අපි tax registered නම් ඊට අදාළ tax code ටික අපි create කරගන්නේ. අලුතින් tax code එකක් create කරගන්නම නම් create tax code වලින් ගිහිල්ලා මේ තියෙන details ටික fill කරලා අපිට පුළුවන් tax code එක save කරගන්න. ඊළඟට තියෙන customer කියන master file එක. එතකොට අපිට අලුතින් project customers ලකින් orders ආවට පස්සේ ඒ customers ලට අදාළ details ටික තමයි අපි මේ customer කියන master file එකෙන් enter කරගන්නේ. එතකොට අපිට අලුතින් project එකක් ආවම ඒ project එක site කියන master file එකෙන් create කරගෙන customer ට අදාළ details ටික අපි මෙතනින් create කරලා save කරගන්නවා. ඊළඟට තියෙන වෙන්ඩ කියන මාස්ටර් ෆයිල් එක අපිට මේ වෙන්ඩ මාස්ටර් ෆයිල් එක යූස් කරන්නේ වෙන්ඩර්ස් ලව ක්‍රියේට් කරගන්න. එතකොට අපි සෝලර් පැනල් ඉම්පෝර්ට් කරනවා නම් ඒ ඉම්පෝර්ට් කරන කම්පැනි එකට අදාළ ඩීටේල්ස් ටික ඊටත් අමතරව අපිට සෝලර් පැනල් එකට අමතරව ඒක ෆික්ස් කරන්න තව ටූල්ස් ඕන වෙනවා. එක්සැම්පල් විදියට එල්බෝ සොකට් වයර් කේබල් මේ වගේ ටූල්ස් අපිට ඕන වෙනවා. එතකොට අපි ඒව පර්චේස් කරන්න ඕන. එතකොට අපි ඒ පර්චේස් කරන කම්පැනි අපේ වෙන්ඩර්ස්ලා වෙනවා. මේ වෙන්ඩර්ස්ලව ක්‍රියේට් කරගන්න තමයි අපි මේ වෙන්ඩර් කියන මාස්ටර් ෆයිල් එක යූස් කරන්නේ. එතකොට අපිට අලුතින් වෙන්ඩර් කෙනෙක් එක්ක අපි කන්ටැක්ට් වුණොත් අපිට පුළුවන් ක්‍රියේට් වෙන්ඩර් කියන ටැබ් එකෙන් ගිහිල්ලා මේ ඩීටේල්ස් ටික දීලා ඒ අදාළ වෙන්ඩර්ට අදාළ ඩීටේල්ස් සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ එම්ප්ලොයි කියන මාස්ටර් ෆයිල් එක. මේ මාස්ටර් ෆයිල් එකෙන් තමයි අපේ කම්පැනි එකේ වැඩ කරන අපේ එම්ප්ලොයිස්ලගේ ඩීටේල්ස් ටික අපේ සිස්ටම් එකට එන්ටර් කරගන්නේ. එතකොට අලුතින් එම්ප්ලොයි කෙනෙක් අපි රික්‍රූට් කරොත් එයාට අදාළ ඩීටේල්ස් ටික ක්‍රියේට් එම්ප්ලොයි කියන බටන් එකෙන් ගිහිල්ලා මේ ඩීටේල්ස් ෆිල් කරලා අපිට පුළුවන් සේව් කරගන්න. මීට අමතරව අපිට ගොඩක් වැදගත් වෙන මේ items කියන මාස්ටර් ෆයිල් එක. එතකොට අපි අලුතින් item එකක් create කරන්න ගියාම අපිට තියෙනවා service inventory and non-inventory කියලා type වර්ග තුනක්. මෙතනින් අපි inventory කියන type එකෙන් අපි create කරගන්නේ solar panel එක fix කරන්න, install කරන්න අපිට ඕන කරන එක එක tools වර්ග ටික අපි inventory item විදියට create කරගන්නවා. එතකොට items වල name එක මේ details දීලා අපි create කරගන්නවා. elbow, socket, wire, cable වගේ items තමයි අපි මෙතනදී create කරගන්නේ. මීට අමතරව අපේ solar panel එකේ
සෝලර් පැනල් එක. ඊට පස්සේ ඒක ෆික්ස් කරන්න, ඉන්ස්ටෝල් කරන්න ඒ සර්විසස්, ඉන්ෂුරන්ස්, වොරන්ටි මේ වගේ සර්විසස් අපි දෙනවා නම් ඒ සර්විස් ටික තමයි අපි මේ සර්විස් ටයිප් අයිටම් විදිහට මෙතනදී ක්‍රියේට් කරගන්නේ. එතකොට ඒ විදිහට අපි already ක්‍රියේට් කරගත්ත items ටිකක් තමයි මෙතන list view එකේ තියෙන්නේ. මීට අමතරව අපිට තව මාස්ටර් ෆයිල්ස් කිහිපයක්ම මෙතන තියෙනවා. ඒවා අපි ස්ටෑන්ඩඩ් යූස් කරන විදිහට යූස් කරන්න පුළුවන්. සෝලර් පැනල් කම්පැනි එකක් විදිහට අපිට විශේෂයෙන් කියලා data දාගන්න ඕන වෙන්නේ මම මුලින් කතා කරපු මාස්ටර් ෆයිල්ස් ටික තමයි. දැන් අපිට පුළුවන් transactions ටික system එකට enter කරගන්න. අපි මුලින්ම customer center එක discuss කරමු. අපිට සෝලර් පැනල් එකකට කස්ටමර් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ආවට පස්සේදී ඒකට අදාළ සෙලින් ප්‍රොසෙස් එක තමයි අපි මේ කස්ටමර් සෙන්ටර් එකෙන් කරගන්නේ. එතකොට ඒ විදිහට අපිට කස්ටමර් කෙනෙක්ගෙන් සෝලර් පැනල් එකකට ඕඩර් එකක් ආවට පස්සේදී අපිට අනිවාර්යෙන් කස්ටමර් අපෙන් කොටේෂන් එකක් රික්වෙස්ට් කරයි. එතකොට ඒ විදිහට කොටේෂන් එකක් ක්‍රියේට් කරගන්න තමයි අපි මේ එස්ටිමේට් කියන ෆෝම් එක යූස් කරන්නේ. එතකොට අලුතින් කස්ටමර් කෙනෙක් අපිට ඕඩර් එකක් ආවට පස්සේ අපිට පුළුවන් මේ new transactions වලින් estimate කියන ෆෝම් එක ඕපන් කරලා ඒ අදාළ කස්ටමර්ට කොටේෂන් එකක් දෙන්න පුළුවන්. already අපි සේව් කරලා තියෙන කොටේෂන් එකක් බැලුවොත් එතකොට අපෙන් එක්සැම්පල් එකක් විදිහට අපෙන් අජිත් කියන පර්සන් තමයි සෝලර් පැනල් එකක් ඕඩර් කරලා තියෙන්නේ. එයාගේ නේම් එක සිලෙක්ට් කරලා අපි එතකොට සයිට් කියන මාස්ටර් ෆයිල් එකෙන් ඒ ප්‍රොජෙක්ට් එකට අදාළව අජිත් කැන්ඩි කියලා ප්‍රොජෙක්ට් එක සේව් කරගෙන තියෙනවා. මෙතනදී අපි එතකොට කොටේෂන් එක දානකොට ඒ ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කර ගන්න ඕන. ඊට අදාළ එතකොට යාපෙන් ඕඩර් කරපු සෝලර් පැනල් එක ඊට පස්සේ ඒක ෆික්ස් කරන්න ඉන්ස්ටෝල් කරන්න යන charges මීට අමතරව ඉන්ෂුරන්ස් වොරන්ටි වගේ සර්විසස් යාපෙන් ඇප්ලයි කරනවා නම් අපිට ඒවත් මෙතන ඇඩ් කරගෙන කොටේෂන් එක සේව් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන performer invoice කියන එක. මේ performer invoice එක අපිට use කරන්න පුළුවන්. ඒ විදිහට ඒ project එකට එයා අපිට මුලින් advance payment එකක් කරලා එයාට පුළුවන් විදිහට නම් payment එක කරගෙන යන්නේ. ඒ වගේ වෙලාවකදී අපිට ඒක කෙලින්ම අපිට invoice එකක් විදිහට දාගන්න බෑ. ඒ වෙලාවකදී අපිට පුළුවන් එයාට performer invoice එකක් දෙන්න. ඒ සඳහා තමයි මේ performer invoice කියන form එක අපිට use කරන්න පුළුවන්. new transactions වලින් performer invoice කියන form එක use කරලා අපිට පුළුවන් performer invoice එකක් save කරගන්න. already save කරලා තියෙන performer invoice එකක් අපි check කරා. අදාළ කස්ටමර්ව අපි සිලෙක්ට් කර ගන්න ඕන. එතකොට එයාට අදාළව අපි site කියන master file එකේ create කරගත්ත project එක සිලෙක්ට් කර ගන්නවා. එයා අපෙන් ඕඩර් කරන සෝලර් පැනල් එක එතකොට ඒක ෆික්ස් කරන්න ඉන්ස්ටෝල් කරන්න යන charges මේ details ටික දීලා අපිට පුළුවන් performer invoice එක save කරගන්න. ඊළඟට තියෙන invoice කියන form එක මේ විදියට එයා අපෙන් සෝලර් පැනල් එකක් ඕඩර් කරලා ඒක සේල්ස් ඉන්කම් එකක් විදිහට සිස්ටම් එකට එන්ටර් කරගන්න තමයි මේ ඉන්වොයිස් කියන ෆෝම් එක තියෙන්නේ. එතකොට new transactions වලින් ඉන්වොයිස් කියන ෆෝම් එක ඕපන් කරලා අපිට පුළුවන් ඒ අදාළ සෝලර් පැනල් එකට ඉන්වොයිස් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. perform ඉන්වොයිස් එක වගේම කස්ටමර්ගේ නේම් එක දීලා එයාට අදාළව අපි ක්‍රියේට් කරගත්ත ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා අදාළ සෝලර් පැනල් එකේ නේම් එක. එතකොට ඒත් එක්කම අපි එයා අපෙන් රික්වෙස්ට් කරන සර්විසස් ටික මේ ඩීටේල්ස් ටික දීලා අපිට පුළුවන් ඉන්වොයිස් එක සේව් කරගන්න. ඊළඟට අපිට වැදගත් වෙන්නේ මේ කස්ටමර් පේමන්ට් කියන එක. එතකොට මම කලින් කිව්වා වගේ අපිට මුලින් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා නම් ඒ පේමන්ට් එක එන්ටර් කරගන්න. එහෙමත් නැතිනම් ඉන්වොයිස් එක දාන වෙලාවදී අවසාන පේමන්ට් එක අපේ සිස්ටම් එකට එන්ටර් කරගන්න තමයි මේ කස්ටමර් පේමන්ට් කියන ෆෝම් එක අපිට යූස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට new transactions වලින් කස්ටමර් පේමන්ට් කියන ෆෝම් එක ඕපන් කරලා අපිට පුළුවන් එයාගෙන් පේමන්ට් එකක් ආවට පස්සේදී ඒ අදාළ පේමන්ට් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. කස්ටමර්ගේ නේම් එක සිලෙක්ට් කරන්න ඕන. අනිවාර්යෙන්ම එයා වෙනුවෙන් අපි ක්‍රියේට් කරපු ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා මේ පේමන්ට් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න පුළුවන්. කස්ටමර් සෙන්ටර් එකෙන් අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේ ෆෝම්ස් ටික සෝලර් පැනල් කම්පැනි එකක් විදියට. දැන් අපි බලමු අපේ
වෙන්ඩර් සෙන්ට් එක. මේ වෙන්ඩර් සෙන්ට් එක අපිට යූස් කරන්න පුළුවන්. දැන් අපිට අජිත් කියන කෙනාගෙන් සෝලර් පැනල් එකකට ඕඩර් එකක් ආවා. එතකොට ඒ සෝලර් පැනල් එක ෆික්ස් කරන්න අපිට සෝලර් පැනල් එකට අමතරව තව ටූල්ස් ඕන වෙනවා. එල්බෝ, සොකට්, වයර්, කේබල් වගේ අයිටම්ස් අපිට ඕන වෙනවා. එතකොට ඒ අයිටම්ස් අපි තවත් වෙන්ඩර් කෙනෙක්ගෙන් පර්චේස් කරන්න ඕන. මෙන්න මේ පර්චේසින් ප්‍රොසෙස් එක තමයි අපි මේ වෙන්ඩර් සෙන්ට් එකකින් අපි කරගන්නේ. එතකොට අපිට අලුතින් ප්‍රොජෙක්ට් එකක් ආවම අපි මුලින් මේ ප්‍රොජෙක්ට් එකට මෙන්න මේ අයිටම්ස් වලින් මෙච්චරක් ඕනි කියලා ඇසියුම් කරලා අපිට පුළුවන් අදාළ වෙන්ඩට පර්චේස් ඕඩර් එකක් දාන්න. ඒ අදාළ වෙන්ඩගෙන් ඕඩර් එකක් කරන්න පුළුවන් අයිටම්ස් වලට. මේ අයිටම්ස් වලට ඕඩර් එකක් දැම්මට පස්සේදී අපිට පුළුවන් මේ ඕඩර් එක අපේ සිස්ටම් එකේ පර්චේස් ඕඩර් එකක් විදිහට සේව් කරගන්න පුළුවන්. new transactions වලින් purchase order කියන ෆෝම් එක ඕපන් කරලා අපිට පුළුවන් අදාළ වෙන්ඩට purchase order එකක් දාන්න. already අපි දාලා තියෙන purchase order එකක් view කරන බැලුවොත් අදාළ වෙන්ඩගේ name එක අපි select කරලා එතකොට අපි මේ item එක purchase කරන්නේ මොන project එක වෙනුවෙන්ද අනිවාර්යෙන් project එක select කරන්න ඕන. ඊට පස්සේ අපි මේ අජිත් කැන්ඩි කියන ප්‍රොජෙක්ට් එක කවර් කරන්න එල්බෝ කියන අයිටම් එකෙන් තමයි ක්වොන්ටිටි 10ක් ඕඩර් කරලා තියෙන්නේ. මේ විදිහට මේ අයිටම්ස් ටික දාලා අපිට පුළුවන් පර්චේස් ඕඩර් එකක් සේව් කරගන්න. ඊළඟට තියෙන GRN එක මේ විදිහට අපි ඕඩර් කරපු එල්බෝ 10 අපේ කම්පැනි එකට ආවට පස්සේදී ඒක good receive note එකක් විදිහට සේව් කරගන්න තමයි මේ GRN ෆෝම් එක තියෙන්නේ. ඊට කලින් අපි මුලින්ම අපි දාගෙන තියෙන purchase order එක මේ approval කියන සෙන්ට් එකට ගිහිල්ලා approve කරගන්න ඕන. මෙතනින් purchase order කියන වලට ගියාම අපි දාලා තියෙන purchase orders list එක එනවා. ටික් කරලා save කරාම අදාළ purchase order එක approve කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අදාළ quantity එක system එකට මේ GRN එකක් විදිහට enter කරගන්න. new transactions වලින් GRN කියන ෆෝම් එක ඕපන් කරලා අදාළ වෙන්නගේ name එක select කරලා මෙතන load කියන option එකෙන් අපිට පුළුවන් එයා වෙනුවෙන් අපි කලින් දාලා තියෙන order එක load කරගන්න මේ ෆෝම් එකට මේ details ටික fill කරලා අපිට පුළුවන් අදාළ item එක system එකට in කරගන්න පුළුවන්. ඊළඟට තියෙන bill කියන ෆෝම් එක මෙතනින් තමා අපි ප්‍රොජෙක්ට් එකක් කවර් කරන්න අපිට ඊට අමතරව යන expenses bill විදියට enter කරගන්න තමා මේ bill කියන ෆෝම් එක තියෙන්නේ. example එකක් විදියට ප්‍රොජෙක්ට් එකට ගියපු electricity bill එක, ඒ වෙනුවෙන් අපි use කරපු water bill එක මේ bills ටික තමා අපි මෙතනින් enter කරගන්නේ. new transactions වලින් bill කියන ෆෝම් එක use කරලා අපිට පුළුවන් අදාළ වෙන්ඩගේ name එක දීලා එක්ස්පෙන්ස් account එක සිලෙක්ට් කරලා මේ details ටික දීලා bill එක save කරගන්න පුළුවන්. ඊට පස්සේදී මේ විදියට දාන bill වලට payment එක අපි කරනකොට එහෙමත් නැත්නම් අපි කලින් elbow 10ක් order කරා ඒ අදාළ ඒ quantity වලට අපි payment එක කරනකොට මේ pay bill කියන form එකෙන් තමයි අපි payment එක system එකට enter කරගන්න ඕනේ. new transactions වලින් pay bill කියන ෆෝම් එක ඕපන් කරලා අදාළ වෙන්නගේ name එක select කරාම එයා වෙනුවෙන් ගිහින් තියෙන bill list එක මෙතෙන්ට එනවා. ඒ අපි payment එක කරන bill එක select කරලා අපිට පුළුවන් එයාට payment එක කරගන්න. solar panel company එකක් විදියට vendor center එකෙන් අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මම දැන් discuss කරපු forms ටික. ඊට අමතරව අපිට stock center එකෙන් මේ issue note සහ inventory transfer කියන forms දෙක use කරන්න ඕන. මේ issue note කියන form එක අපිට use කරන්න පුළුවන්. අපි දැන් අජිත් කැන්ඩි කියන project එක cover කරන්න elbow 10ක් order කරා. එතකොට මේ elbow 10න් අපි ඒ project එක වෙනුවෙන් 8ක් use කරා නම් එතකොට එයට අපි physically use කරලා ඉවරයි. නමුත් අපේ system එකේ දැනට quantity 10ම තියෙනවා. එතකොට අපි 8ක් use කරලා නම් ඒ use කරපු item වලට system එකනොත් release වෙන්න ඕන. ඒ වගේ වෙලාවකදී තමයි අපි මේ issue note කියන form එක use කරලා ඒ item එකෙන් 8ක් release කරන්නේ system එකෙන්. new transactions වලින් issue note කියන form එක open කරලා අපෙන් ප්‍රොජෙක්ට් එක රික්වෙස්ට් කරපු කස්ටමර්ව සිලෙක්ට් කර ගන්න ඕන. එතකොට එයා වෙනුවෙන් අපි ක්‍රියේට් කරගත්ත ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා
අයිටම් එක මෙතන සිලෙක්ට් කරලා එතකොට ඒ අයිටම් එකෙන් කොච්චර ක්වොන්ටිටි එකක් අපි යූස් කරාද කියලා මෙතන ක්වොන්ටිටි කියන කොලම් එකේ දාලා අපිට පුළුවන් ඉෂුව නෝට් එක සේව් කරගන්න. එතකොට ඒ ක්වොන්ටිටි එක සිස්ටම් එකෙන් ඉෂුව වෙලා යනවා. ඉෂුව නෝට් එක අපි යූස් කරන්නේ ඒ සඳහා. ඊට අමතරව අපිට ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක ඕනි වෙනවා. දැන් අපි එල්බෝ 10ක් ඕඩර් කරා 10න් 8ක් තමයි යූස් කරේ. එතකොට ඕල්රෙඩි දැනටම තව ක්වොන්ටිටි දෙකක් රිමේනින් සිස්ටම් එකේ තියෙනවා. එතකොට අපිට නැවත ප්‍රොජෙක්ට් එක ඉවරුණාට පස්සේ මේ ක්වොන්ටිටි මේ අයිටම් දෙක ආයෙම ඕන වෙන්නේ නැහැ. එතකොට අපිට මේ අයිටම් දෙක අපිට පුළුවන් අපේ මේන් සයිට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. එතකොට ඊළඟට එන අලුතින් ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් අපිට පුළුවන් ඒ ඉතුරු වෙලා තියෙන අයිටම්ස් යූස් කරන්න. ඒ වගේ වෙලාවකදී මේ ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක යූස් කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපි මුලින් ස්ටොක් එකක් විදිහට අදාළ අපිට ඕන කරන අයිටම්ස් ගෙන්නලා මේන් කියන සයිට් එකේ තියාගෙන අලුතින් ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ ඒකට ඕන කරන අයිටම්ස් මේන් සයිට් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගෙන ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා නම් ඒ වගේ වෙලාවකදී ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කරගන්න මේ ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක යූස් කරන්න පුළුවන්. new transactions වලින් ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් ෆෝම් එක ඕපන් කරලා අපි අයිටම් ට්‍රාන්ස්ෆර් කරන්නේ මොන සයිට් එකෙන්ද? එතකොට ඉතුරු වෙලා තියෙන ක්වොන්ටිටියක් මේන් සයිට් එකට යවනවා නම් අපේ අදාළ ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරා සයිට් 2 එකට එන්නේ මේන් කියන සයිට් එක. එතකොට අයිටම් එක සිලෙක්ට් කරලා කොච්චර ඔන් හෑන්ඩ් එකක් ඉතුරු වෙලාද කියලා මෙතන පෙන්නනවා. ඒ අදාළ ඔන් හෑන්ඩ් එකම අපිට පුළුවන් අදාළ අපේ මේන් සයිට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ස්ටොක් ට්‍රාන්ස් එකෙන් සෝලර් පැනල් කම්පැනි එකක් විදිහට අපිට යූස් කරන්න ඕන වෙන්නේ මේ ඉෂුව නෝට් සහ ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම්ස් දෙක. ඊට අමතරව අපිට බෑන්කින් සෙන්ට් එක තියෙනවා. බෑන්කින් සෙන්ට් එක නම් අපේ ස්ටෑන්ඩඩ් අපි යූස් කරන විදිහට තමයි යූස් කරන්නේ. අපි ඩිරෙක්ට් එක්ස්පෙන්සස් කරනවා නම් ඒ අදාළ එක්ස්පෙන්සස් අපිට පුළුවන් මේ රයිට් චෙක් කියන ෆෝම් එක යූස් කරලා අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව ඩේ ටු ඩේ අපි ට්‍රාන්ස්ෆර් පොඩි එක්ස්පෙන්සස් කරනවා නම් අපි අනිවාර්යෙන් පෙටි කෑෂ් එකක් හැන්ඩල් කරනවා. එතකොට ඊට අදාළ එක්ස්පෙන්සස් අපිට පුළුවන් මේ නිව් ට්‍රාන්සැක්ෂන්ස් වල පෙටි කෑෂ් කියන ෆෝම් එක ඕපන් කරලා ඒ ට්‍රාන්සැක්ෂන්ස් ටික එන්ටර් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක තියෙනවා. මෙතනදිත් අපේ බැංක් account කිහිපයක් තියෙනවා නම් ඒ අතර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරගන්න මේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් ෆෝම් එක අපිට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඩිපොසිට් කියන ෆෝම් එක තියෙනවා. ඩිරෙක්ට් ඩිපොසිට් එකක් අපිට ආවතිත් ඒක සිස්ටම් එකට එන්ටර් කරගන්න මේ ඩිපොසිට් කියන ෆෝම් එක අපිට යූස් කරන්න පුළුවන්. සෙන්ටර්ස් ඔක්කොම ටික වගේ අපි කතා කරා. එතකොට සෝලර් පැනල් කම්පැනි එකක් විදිහට මේ සෙන්ටර්ස් වලින් අපේ ට්‍රාන්සැක්ෂන් සෙන්ටර් කරගන්නේ මේ විදිහට. මේ විදිහට අපි ප්‍රොජෙක්ට් එකක් ඉවර කරාම ඒ ප්‍රොජෙක්ට් එකට අදාළව ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්කම් එක කොච්චරක්ද? එතකොට ඒ ප්‍රොජෙක්ට් එක කවර් කරන්න අපිට කොච්චර එක්ස්පෙන්ස් එකක් ගිහින් තියෙනවද? සහ කොච්චර ප්‍රොෆිට් එකක්ද අපිට එතනින් ආවේ කියන එක චෙක් කරගන්න අපිට පුළුවන් මේ රිපෝට්ස් වල කම්පැනි ෆයිනෑන්ෂියල් කියන කැටගරි එක යටතේ P&L report එක by site කියන කැටගරි එකකින් අපිට චෙක් කරන්න පුළුවන්. මෙතනින් අපිට පෙන්වන්නේ අපේ එක එක ප්‍රොජෙක්ට් වලට අදාළව තියෙන ඉන්කම් එක, එක්ස්පෙන්ස් එක සහ ප්‍රොෆිට් එක තමයි මෙතනින් මේ විදිහට අපිට පෙන්වන්නේ. ඊට අමතරව අපේ රිපෝට්ස් කියන කැටගරි එකේ අපි ස්ටෑන්ඩඩ් විදිහට යූස් කරන හැම රිපෝට් එකක්ම මෙතන තියෙනවා. එතකොට අපිට මේ රිපෝට්ස් ටිකත් view කරලා බලන්න පුළුවන්. සෝලර් පැනල් කම්පැනි එකක් විදිහට අපි ට්‍රාන්සැක්ෂන් සිස්ටම් එකට එන්ටර් කරගන්නේ මේ විදිහට. Thank you.